මානවල දෙවන භාවිතය ගැන අපි කතා කරන්න හදන්නේ භෞතික රාශිය අතර සම්බන්ධතාවයක් ව්‍යුත්පන්න කිරීම. මේ දෙවෙනි කාරණාව කතා කරන්න කලින් ඒ සම්බන්ධව කරුණු කාරණා කතා කරන්න අපිට අවශ්‍ය කරන මූලික දැනුම අපි පොඩ්ඩක් මතක් කරගමු සාමාන්‍ය පෙළේ. අපි බොහොම සරල සමීකරණයක් සලකමු S සමානයි UT කියලා. S සමානයි UT සමීකරණය මගින් විස්තර කරන්නේ රේඛීය චලිතයක් ඇති කරන නියත ප්‍රවේගයෙන් රේඛීය චලිතයක යෙදෙන වස්තුවක විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වෙන විදිය. මේ වගේ වස්තුවක් තියෙනවා කියලා අපි හිතමු. එයා නියත u වේගයකින් ගමන් කරනවා කියලා අපි හිතමු. විස්ථාපනය මනින්නේ මෙතන ඉඳලා ගමු කියලා ගමු අපි. මෙතන එතකොට මෙතන විස්ථාපනයේ බිඳුවයි. එතන ඉඳලා තමයි කාලය මනින්නේ. විස්ථාපනයේ මනින දිශාව මෙන්න මේක. සිම්පල් t කාලයේදී මෙයා මෙන්න මේ කියන s විස්ථාපනයට ආවා කියලා අපි හිතමුකෝ. ඒ අතර තියෙන සම්බන්ධතාවය තමයි අපිට මෙන්න මේ සමීකරණයෙන් අපිට ලබා දෙන්නේ. උදාහරණයක් විදියට මං කියන්නම්කෝ u සමානයි 2යි කියලා. එහෙම වුණොත් අපි මෙන්න මේ වගුව පුරවමු. S t සහ s තත්පර වලින් මනෙමු. තත්පර මේ විස්ථාපනය s ඒක මීටර වලින් මනෙමු. තත්පර බිඳුවේදී විස්ථාපනය බිඳුවයි. තත්පර එකේදී විස්ථාපනය 2යි නේද? S සමානයි UT නේ. U කියන්නේ 2යි. කාලය 1යි. විස්ථාපනය 2යි. කාලය දෙකේදී t සමානයි 2ක් වෙනකොට එතකොට S සමානයි UT U 2යි t 2යි. එතකොට කාලය දෙකේදී විස්ථාපනය 4යි. තුනේදී 6යි. අපි මෙයාලව ප්‍රස්ථාරයකින් නිරූපණය කරොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක නිරූපණය කරන්න ගියොත් කාලය තත්පර විස්ථාපනය මීටර බිඳුවේදී බිඳුවයි එකේදී 2යි දෙකේදී එතන 2 4 6 කියලා ලකුණු කරමු සමාන පරතර වලින්. තත්පර 1යි 2යි තත්පර 3යි කියලා අපි ගමු. තත්පර දෙකේදී විස්ථාපනය 4යි. තත්පර 3ේදී විස්ථාපනය 6යි. අපිට මෙන්න මෙයාව සරල රේඛීයව යා කරන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා විස්ථාපනය කාලයට අනුලෝම සමානුපාතිකයි කියලා. තව උදාහරණයක් ගමු අපි. මම ත්වරණයෙන් සිදු කරන චලිතයක් ගන්නවා. මෙයාගේ ත්වරණය මම කියන්නම්කෝ 1 ms ඍණ 2 කියලා ගණනය කිරීමත් ලේසියි එතකොට අපිට.
ආරම්භක ප්‍රවේගය 0යි කියලා අපි හිතමු. විස්ථාපනය මනින්නේ මේ පැත්තට u 0යි කියලා අපි ගමු. කාලය මෙතන 0යි. කාලය බිඳුවේදී ප්‍රවේගය 0යි. ඔය වගේ චලිතයක විස්ථාපනය හා කාලය අතර තියෙන සම්බන්ධය t කාලයේදී s විස්ථාපනයක් ඇති කරා කියලා අපි හිතමු. මෙයාලගේ අතර තියෙන සම්බන්ධතාවය s සමානයි භාගයක් at වර්ගය වෙනවා. ඔයාලා සමහර විට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නත් ඇති මේ සමීකරණ හැසිරවීම ගැන නෙමෙයි මම මෙතන කතා කරන්නේ. චලිතය ගැන නෙමෙයි කතා කරන්නේ. මම මෙතන කතා කරන්න උත්සාහ කරන්නේ ඔයාලට මේ සමානුපාතික ගැන අදහසක් දෙන්න. ඒක නිසා මේ සමීකරණ අමතකයි නම් ඒ ගැන කරදර වෙන්න එපා. right. ආරම්භක ප්‍රවේගයේ බිඳුව වෙච්ච අවස්ථාවක u බිඳුව නිසා යා බිඳුව වෙලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ s සමානයි භාගයක් at වර්ගය ඔන්න ඔය සමීකරණය. දැන් මෙයාගේ ත්වරණය එකක් කියලා කියපු හින්දා s සමානයි භාගයයි ත්වරණය 1යි t වර්ගයයි. එතකොට s සමාන වෙනවා 0.5ක් t වර්ගයට. හරි. මෙතන දැන් අපි t එක්ක t තත්පර වලින් මනින්නේ විස්ථාපනය මීටර වලින් මනින්නේ. අපි ආයෙත් වගුවක් හදමු. කාලයේ බිඳුවේදී විස්ථාපනය 0යි. කාලයේ 1ේදී තත්පර 2ේදී තත්පර 3ේදී වගුව පුරවමු. t සමානයි 1ක් වෙනකොට t වර්ගය 1යි. එතකොට විස්ථාපනය සමාන වෙනවා 0.5 වතාවක් 1යි 0.5යි. 0.5යි. t සමානයි 2ේදීත් අපි ওই විදිහට පුරවමු බලන්න. t සමානයි 2ේදී t වර්ගය 4යි. s සමාන වෙනවා 0.5 වතාවක් 4යි 2යි. t සමානයි 3ේදීත් අපි ඔය අගේ හොයමු බලන්න. එතකොට t වර්ගය 9යි. s සමාන වෙනවා 0.5 වතාවක් 9යි. sorry. උත්තරේ 4.5යි. දැන් අපි ප්‍රස්ථාරයක් අඳින්න බලන්න. කාලය 0 1 2 3 විස්ථාපනය 1 2 3 4 4.5 මේ වගේ තැනක ඉන්න. කාලය 1ේදී විස්ථාපනය 0.5යි. කාලය 2ේදී විස්ථාපනය 2යි. 1 2 3 4 2ේදී 2යි. 3ේදී 4.5යි. දැන් අපිට ලැබෙන්නේ රේඛීය ප්‍රස්ථාරයක්ද? බිඳුවේදී බිඳුවයි. නෑ. අපිට ලැබෙන්නේ ඔන්න ඔයගේ ප්‍රස්ථාරයක්. වක්‍ර ප්‍රස්ථාරයක් ලැබෙන්නේ. එතකොට අපිට කියන්න බෑ මේ වගේ අවස්ථාවකදී කාලය සහ විස්ථාපනය අතර අනුලෝම සමානුපාතික සම්බන්ධයක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ දෙන්න අතර අනුලෝම සමානුපාතික සම්බන්ධයක් එන්න නම් ඒ දෙන්න එකිනෙකට විරුද්ධව ප්‍රස්ථාරගත කරනකොට අපිට සරල රේඛාවක් එන්න ඕනේ කලින් ඇඳා වගේ. හැබැයි මෙතන ඔයාලා t වර්ගය ඉදිරියේ s ප්‍රස්ථාරගත කරොත් t වර්ගය ඉදිරියේ s ප්‍රස්ථාරගත කරොත් මම මෙහා පැත්තෙන් t වර්ගය පුරවන්න. මේ පැත්තට ගන්නම් මම t වර්ගය. බිඳුවේදී බිඳුවයි 1 වර්ගය 1යි 2 වර්ගය 4යි 3 වර්ගය 9යි. මම ප්‍රස්ථාරයක් ආයෙ අලුතෙන් අඳින්නම්.
t වර්ගයේ ඉදිරියේ විස්ථාපනයේ ප්‍රස්ථාරගත කරන්න. බිඳුවේදී බිඳුවයි මෙතන 9ට එනකම් මම බෙදා ගන්න ඕනේ 10යි 5යි 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 9. බිඳුවේදී උඩ පුරවන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි 5.5 ඔය වගේ බලමු try කරලා දීලා අපිට 5 වුණේ නැහැ නේ right t වර්ගයේ බිඳුවේදී විස්ථාපනයත් බිඳුවයි t වර්ගයේ එකේදී විස්ථාපනය 0.5යි එකේදී 0.5යි t වර්ගයේ 4දී 2යි 4දී 2යි 9දී 4.5යි 9දී 4.5යි මෙයාව අපිට රේඛීය ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. මෙතන මට කොතන හරි වැරදුනා පොඩ්ඩක් ඉන්න. t වර්ගයේ 4දී විස්ථාපනය 2යි. sorry විස්ථාපනය 2යි. 4දී 2යි. මෙතන ලක්ෂය. මේක වැරදි. රේඛීය ප්‍රස්ථාරයක් ලැබෙනවා අපිට. අන්න එහෙනම් අපිට කියන්න පුළුවන් ඔය අවස්ථාවේදී මොකක් වෙනවා කියලාද? S සමානුපාතික වෙනවා කාලයේ වර්ගයට. t වර්ගයට S සමානුපාතිකයි. මම හිතනවා දැන් සමානුපාතික කියන අදහස තේරෙනවා ඇති කියලා. තව පොඩි උදාහරණයක් අපි තව උදාහරණකින් කතා කරමු. මම කියන්නම් යම්කිසි වස්තුවක නියත බලයක් යටතේ යම් ස්කන්ධයකට m කියලා ස්කන්ධයකට මේක මම තපට විස්තර කරනවා මේක ට්‍රොලියක් කියලා ගමු. මේක ඇතුළට මම ස්කන්ධ දානවා. දැනට දාලා තියෙන ස්කන්ධය සිම්පල් m කියලා අපි හිතමු. සම්පූර්ණ ස්කන්ධය සිම්පල් m. එයාට නියත f බලයක් යොදනවා. එයාගේ ත්වරණය සිම්පල් a. මේ අතර තියෙන සම්බන්ධය තමයි f සමානයි m. මෙයා නියතයි කියලා ගත්තොත් ත්වරණය උක්ත කරලා ගත්තොත් එහෙම ත්වරණය සමාන වෙනවා f වතාවක් 1/8ට. right. මෙන්න මේ සමීකරණ දිහා බැලුවොත් අපිට මොකක්ද කියන්න වෙන්නේ? නියත බලයක් යටතේ විචල්්‍ය ස්කන්ධයක් ත්වරණය වෙනකොට අන්න ඒ ත්වරණය සමානුපාතික වෙනවා කියලා කියන්න පුළුවන් කාටද? සිම්පල් m.ටද? නෑ. 1යට සිම්පල් m.ට. මෙයා නියතයි. මෙයා සමානුපාතික වෙන්නේ මෙයාට. එහෙමනම් 1යට m ඉදිරියේ ඒ ප්‍රස්ථාරගත කරොත් මට ලැබෙන මම බලාපොරොත්තු වෙන ප්‍රස්ථාරය මෙන්න මෙයා. ඕනනම් ඔයාලට y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් ලැබෙන නිසා අනුක්‍රමණය මෙතන යොදන බලයට සමානයි කියලා වගේ කියන්නත් පුළුවන්. right. මම හිතනවා තේරෙනවා ඇති කියලා. සමානුපාතික යම්කිසි භෞතික රාශි දෙකක් අතර සම්බන්ධතාවයේ සමානුපාතිකයි අනුලෝම සමානුපාතිකයි. සමා වෙන්න නිකම්ම සමානුපාතිකයි කියන වචනේ ගැලපෙන්නේ නැහැ. අනුලෝම සමානුපාතිකයි කියලා කියන්න නම් මොකක් වෙන්න ඕනද? ඒ දෙන්න අතර ප්‍රස්ථාරයක් අඳිනකොට අපිට සරල රේඛීය ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ඒතර මේ වගේ අවස්ථාවකදී m සහ a අතර අනුලෝම සමානුපාතික සම්බන්ධයක් නැහැ. පවතින්නේ 1යට m සහ a අතර තමයි අනුලෝම සමානුපාතික සම්බන්ධතාවය පවතින්නේ. අපි මෙයාව සරල කරලා කියනවා m සහ a අතර පවතින්නේ ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධයක් කියලා.
ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධයක් කියලා කියන්න නම් හරියටම අපි ඒ කියන පද එකක ප්‍රතිලෝමය මෙයත් එක්ක සමානුපාතික වෙන්න ඕනේ. වීඩියෝ එක ගොඩක් දිග වුණා. මම ඊළඟ වීඩියෝ එකෙන් තව පොඩ්ඩක් මේ සම්බන්ධව විස්තර කතා කරලා අපේ මාන භාවිතයට එන්නම්.